මොකද යන්නේ? මල ගෙදර. අලගෙන මේක. අලගෙන මේක. මොකද්ද මේ? ෆෝන් එක. මේවට මම සම්පූර්ණ විරුද්ධයි. මේ වගේ වැඩ ආයෙ මෙතනින් ඉස්සරහට වෙන්න බෑ. අයියේ මං කියන පොඩක් අහන්නකෝ අයියේ ඉතින් මලේ තාත්තා මලේ මෙහෙම. ඔන්න තාත්තා ඉන්නවා ගාඩ් රූම් එකේ. ඔන්න එතකොටම හොරු 40ක් තාප්පෙන් පැන්න කියනකො ඇතුළට. මන් දන්නවා කවුද කියලා. කවුද? අලිබබා තවරු 40නේ. වෙන හොරු 40ක්. ඔන්න එතකොටම තාත්තා අමෝරලා ගත්ත තුවක්කුව සට ගාලා තිබ්බ මල්ලි. හොරු 39ක් එතනමයි. මල්ලි අවාසනාවක මහතක යන්නේ මල්ලි. අවසාන හොරාට තියන්න උණ්ඩ නෑ. මල්ලි අපේ තාත්තා රාජකාරිය දේවකාරිය වගේ අකුරට කරපු මිනිස්සෙක්. උණ්ඩ නැති දුකට ගාඩ් රූම් එකේ බැම්මේ ඔළුව ගහගෙන මගේ තාත්තා මැරුණා මල්ලි. වැරද්ද නයි. මලයා තේයක්වත් බිව්වද? බිව්වා මලයා බිව්වා. බලන්නකො ඉතින් තාත්තට වෙච්ච දේ නේද? ඒකනේ අයියේ බලන්නකො. කුඩේ පැලන්නේ තාප්පෙන් එහා පැත්තට. තාත්තා ඌට වෙඩි තියන්න ගිහිල්ලා තුවක්කුව ඇවිල්ලා හොම්බේ වැදිලා. වයසක මිනිස්සයානේ. එතනමයි. මම පොඩ්ඩක් අර පැත්තට ගිහින් එන්නම්. පුවක් වල වෙලා මේ පුවක් නෑ මේ වංග පුවක් විතරයි. එහෙනම් අය වගේ දේවල් මේ දීවර සමිතිය කවදාවත් වෙන්න බෑ. මීළඟට සමිතිය සමාජිකයෝ ගැන මට වචන සභාවක් කතා කරන්න තියෙනවා. මුලින්ම උඹ ආය මාළුන්ට කඳම් බඳින්න යන්න එපා. මොකද කඳම් බඳින්න සමනේ ගොඩ යන සතුන්ට ඌරොන්ට මෝන්ට වගේ සතුන්ට මාළුන්ට කඳම් බඳින්නේ නැහැ. උඹ ඒ කරපු වැරද්දින්න තව පොඩ්ඩක් මගේ රුවත් කඳකට අහුලා කෑලි ගැටිලා මාත් එක්ක විනාශ වෙලා මුහුදුපත් වෙන්න ඉඩ තිබුණා. ආය වැරද්ද කරන්න එපා. ඊළඟට උඹ කල්ලු තටියා. තෝ ආය හොරව්වේ උඩ ඉඳලා වැවට පයින් යන්න එපා. තෝ එහෙම වැවට පැනලා වැවේ වතුර පිටාර ගලලා මගේ කුඹුර දෙපාරක් යට උනා. ඉතින් ඒ වැරද්ද ආයෙ වෙන්න බෑ. හරි. ඊළඟට අර මැද කළු උසේක. තෝ උරු යනවා වේගෙ වැඩි. කොහොම ඊයේ පෙරේදා 60 කිලෝමීටර් 60ක වේගෙන් ගිහිල්ලා දිනවා උරුවේ. උඹ එහෙම වේගෙන් ගියපු හින්දා මාළු බය වෙලා සලිත වෙලා මුකුලිත වෙලා විකසිත වෙලා වෙන වැව් වලට සංක්‍රමණය වෙන්න පටන් ගන්න තියෙනවා. මට ඒක විශ්වාසදායී ආරංචි මාර්ග වලින් තමයි දැනගන්න ලැබුණේ. ඒ නිසා ආයෙ වැරද්ද වෙන්න බෑ. හරි? ඊළඟ කාරණාව තමයි මේ දවස්වල අපිට වැවේ හවු වෙන මාළු හරිම දුර්වලයි කෙට්ටුයි ලෙඩ වෙනවා. හරියට නිකන් මුංගුවක්. සමහර විට මාළුන්ගේ ආණ්ඩුවත් අපේ ආණ්ඩුව වගේම නන්නත්තර වෙලා නිකන් බංකුලොත් වෙලා ගිහිල්ලා තියෙන්න පුළුවන්. එම නිසා මම යෝජනා කරන්න කැමති ඉදිරි මාස දෙකකට අපි මාළු කන එක නවත්තලා මාළුන්ට අපිව කන්න අවශ්‍ය කටයුතු සලසා දෙන්න පුළුවන් නම් අන්න එතන තමයි ඉන්නකෝ. නැත්නම් ඉතින් සති දෙක තුල ඉන්නකෝ. මේ පාන්දර හරියන්නේ ගහලාද මන්දරද? චෙක් රයිට්. බොහොම ස්තුතියි හරසුන් ගුණසුන් කිසි ගතයුත්තක් නැති කතාව ඉදිරිපත් කරපු අපගේ හිටපු සභාපතිතුමාට. ඉතින් අර බණක් පිරිතක් අහගෙන එලෝට දෙයක් කරගන්න ඕන කාලේ සමිතිවලට ආවහම ඔය වගේ වෙන දේවල් අරුමයක් නොවේ. මීළඟට දීවර සමිතිය ඇමතීම සඳහා අපි කලින් සූදානම් කරගත් පරිදි අපගේ සමාජික කපිල මහතාට මා ආරාධනා කරනවා ඒ හරවත් ඒ ගුණවත් වචන වලින් මේ දීවර සමිතිය ආමන්ත්‍රණය කරන ලෙසට. ඕනේ යකෝ ගිය සමිති වාරේ මට කතාවක් ලෑස්ති වෙලා ඉන්න කිව්වනේ එන්න. දැන් මොකද කරන්නේ? නෝන්ඩි වෙන්නත් බෑ මොනවා හරි කියන්නත් වෙනවා. බලමුකෝ කරමුකෝ. අපි හොඳයි. තමුන්නාන්සේලා දැන් දන්නවද මොකක් ගැනද මම මේ කතා කරන්න යන්නේ කියලා? ඒක තමයි කියන්නේ. මොකක් ගැනද කතා කරන්න යන්නේ කියලා දන්නේ නැත්නම් කතා කරලා වැඩක් නැහැ නේද? තේරුමක් නැහැ. මයියව. මේ බහුල. කරන්න වෙලාව කතාව කරන්නේ කොහොමද? මිනිස්සුන්ගේ වැඩ. හොඳයි.
තමුන්නාන්සේලා දැන් දන්නවද මම මොකක් ගැනද අද මේ කතා කරන්න කියලා? අපි දන්නවා. දන්නවනම් ඉතින් මම ආය අමුතුවෙන් කියන්න වැඩක් නැහැ නේ මොකක් ගැනද කතා කරන්න කියලා. ලේකම් බෝ දන්නවා. නෑ නෑ. රන්නකෝ මේ අහගන්න කතාවේ කපල කියන හොඳයි. තමුන්නාන්සේලා දන්නවද මම අද මොකක් ගැනද මේ කතා කරන්න යන්නේ කියලා? අපි දන්නේ හොඳයි. දන්නේ නැති කට්ටිය ඉන්නවා, දන්න කට්ටිය ඉන්නවා. එහෙමනම් ඉතින් දන්නේ නැති කට්ටිය දන්න කට්ටියකින් අහගන්න මොකක් ගැනද මම අද කතා කරන්න යන්නේ කියලා. අසාසි දොරකට කිත්තුන් අපි ගියා. පුදුම කට්ටියක් නේද? කල්ලු කල්ලියා පච්ච කොටාගෙන ඇවිල්ලා මේ දිය කප්පා